guys, welcome back to our YouTube channel Island Souls DNA. අද යමුද අපිත් එක්ක සිංහපටව බලන්න. ඉතින් අපි ගියා දෙහිවල සූ එකට සිංහපටව බලන්න. මේ ඉන්නේ කේසරයි කියාරගේ බබාලා දෙන්න. මෙතන ඉන්නවා කෙල්ලෙකුයි කොල්ලෙකුයි. ඇත්තටම කියනවා නම් කෙල්ල පොඩක් වසයි, කොල්ල නම් හරිම සාමකාමී. මේ දෙන්නට තාම නම් දාලා නැහැ. ඉතින් ඕගොල්ලෝ දෙහිවල සූ එකට ගියොත් මේගොල්ලන්ව බලන්න අනිවාර්යෙන් නම් දෙකක් සජෙස්ට් කරලා එන්න අපේ මේ සිංහ කෙල්ලටයි සිංහ කොල්ලටයි. මේ දෙන්නා බලන්න දැන්ටමත් දෙහිවල සූ එකට ලොකු ක්‍රවුඩ් එකක් එනවා. ඉතින් ඕගොල්ලෝ දන්නේ නැත්නම් මේ දෙන්නව හැමදාම උදේ 10 ඉඳන් 12 වෙනකන් බලන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට මෙයාලව හොයාගන්න පුළුවන් දෙහිවල සූ එකේ තියෙන හොටෙල් එක ගාවින්. අපි නම් පැය දෙකම කළේ මේ දෙන ගාවින් එක. මොකද මම කලින්නුත් ඩෝරවයි සිංහවයි බලන්න ගිහිල්ලා කොමරි මට ඒ දෙනා බලන්න මිස් වුණා. ඒ වුණාට මට මේ දෙනා බලන්න පුළුවන් වෙච්ච නිසා මම පැය දෙකම ඒගොල්ලෝ ගාවටලා හිටියා හෙල්ලෙන්නේවත් නැතුව. ඕගොල්ලෝ හිතන්නේ මොකද්ද මේ දෙනාට මොන වගේ නමක් දැම්මොත් හොඳයිද? කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඊට පස්සේ එදා මේ දෙනා බලන්න අපි ආදරය කරනම තව කෙනෙක් ඇවිල්ලා හිටියා. කවුද කියලා බලන්නකෝ මේ වීඩියෝ ක්ලිප් එකෙන්. ඊට පස්සේ අපි දෙන්න ගියා ඇක්වේරියම් එකට. මොකද ඒක තමයි දෙහිවල සූ එකට આવුත් ෆස්ට්ම ස්ටොප් එක. මෙතන තමයි සී ලයන්ස්ලා ඉන්නේ. එදා සී ලයන්ස්ලා නිමාඩු ගිහිල්ලා. ඉතින් කරන්න දෙයක් නෑනේ. කෙලින්ම ගියා ඇක්වේරියම් එකට මාළු බලන්න. ඇක්වේරියම් එකෙත් වෙනද වගේ ලොකුවට මාළු හිටියේ නැහැ. හැබැයි ටික දෙනෙක් හිටියා. ඊට පස්සේ මේ ඉන්නේ පැස්බරා. එයාගේ වැඩේම දනේශව හපන්න හදන එක. මෙතන තමයි මොනරු ඉන්නේ. තව මෙතන හිටියා ඇලි මොනරෙකුත්. මේ තියෙන්නේ සමනලු වෙන. හැබැයි එදා වැස්ස දවසක් ඉද්දා සමනල්ලුත් නිමාඩු ගිහිල්ලා. දනිල්ච හරිම ආසයි දෙහිවල සූ එකට යන්න. ඉතින් අපි ඇනුවලි අනිවාර්යෙන්ම සූ එකට යනවා. සෝ මේ තමයි අපේ 2026 වල සූ විසිට් එක. and last year හිටියේ නෑ ඔටුවෙක්. හැබැයි මේ අවුරුද්දේ ඔටුවෙක් හිටියා. we are going bye. මෙතන කුරුල්ල ගොඩාක් හිටියා. මම ගියා මෙයාව අල්ලන්න. හැබැයි එයා දිව්වා. තාම මෙතන මීයොත් හිටියා ළමයි. මේ තමයි ශ්‍රී ලංකන් බර්ඩ්ස්ලා ඉන්න බර්ඩ්ස් පාර්ක් එක. එතකොට මෙතන පොඩි බ්‍රිජ් එකකුත් තියෙනවා. ඇත්තටම මේ ලොකේෂන්ස් හරිම ලස්සනයි ළමයි. එදා ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නෑ. මොකද අපි ගියේ වීක්ඩේ එකක නිසා. සෝ අපිට ලස්සනටම ඒ ලොකේෂන්ස් ටික බර්ඩ්ස්ලා ඒගොල්ලන්ව බලා ගන්න පුළුවන් වුණා. මෙන්න මෙහෙම බ්‍රිජ් එක නැගිටින උඩට ගියාම තමයි මොනුරු තාරාවෝ ඒ හැමෝම ඉන්නේ. ඊට පස්සේ අපි ගියා ටයිගර්ස්ලා බලන්න. ටයිගර්ස්ලා ඉන්න තැන බෝගන්විලා මල් වැටිලා ලස්සනයි. මේ දෙන්න කාලා වැස්සෙම හොන්තට නේදී. හරි ඊට පස්සේ මෙයාත් හිටගෙන හිටියා අපිට මොකද කතන්දරයක් කියන්න වගේ. හැබැයි මම මේගොල්ලන්ගේ නම් දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. මෙයා දනේශ කියපු විදිහට හරිම සාමකාමී සතෙක්ලු. කිඹුල්ලුත් එක්කත් ඉන්න පුළුවන්ලු. මෙයාගේ මූණ නිකන් අශේක වගේ. හැබැයි කකුල් දෙකේ තියෙනවා නිකන් අර තාරාවෙක් වගේ. එතකොට මේ ඉන්නේ අලුතෙන්ම හම්බ වෙච්ච බබෙක්. මේ හිපොපොටේමස් අම්මා මේ බබාව වතුරට තල්ලු කරනවා. හරිම කියුට් ඒක. ඊට පස්සේ අපි ගාලි බලන්න. මෙතන හිටිය අලි 3 දෙනෙක් වගේ. ඒගොල්ලන්ව අයිසොලේට් කරලා තියෙන්නේ. මෙයා නම් ගොඩක් බිසි වෙලා හිටියාගේ කොටෙත් එක්ක. කොටේ එහාට පෙරලනවා මෙහාට පෙරලනවා. එහෙම තමයි. අපි මූව බලන්න යද්දී ඒගොල්ලෝ ලන්ච් ගන්නවා. වැරදි වෙලාවද මන්ද අපි ගියේ. හැබැයි කට්ටිය හොර කකා තමයි ලන්ච් ගන්නේ.
මේ තමයි අපි දැක්කපු සිංහ පැටවගේ තාත්තා. සිංහ පැටව දෙන්න අම්මත් එක්ක මෙතන තමයි ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ එළියට එන්නේ නැහැ. ඒගොල්ලන්ව වෙනම කූඩුවක දාලා තමයි තියෙන්නේ. මේ දෙන්නත් වැස්ස තෙමෙන්නේ නැතුව හට්ට ගැරට වෙලා ලන්ච් ගන්නවා. පේනවනේ ඒගොල්ලෝ කන්නේ කෝන්ස්. ඊට පස්සේ අපි දෙන්න ඩිසයිඩ් කළා ලන්ච් ගන්න කියලා. ඉතින් ඉස්ලාම ෆ්‍රෙෂ් ජූස් දෙකක් අරගෙන අපි ලන්ච් අරගත්තා. ඊට පස්සේ මෙතන ෂීප්ස්ලා හිටියා. ඒගොල්ලොත් ළඟදී තමයි සුවකට ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි ලාස්ට් ඉයර් ගියාම ෂීප්ස්ලා හිටියේ නැහැ. මේ ඉන්න African lionsලා. ඉතින් මෙතනින් අපේ vlog එක ඉවරයි. So thank you so much for watching guys. See you with a new video. Don't forget to subscribe our channel Iron Souls DNM and follow us on Facebook and TikTok. See you with a new video. Bye.